opportunity identification. opportunity identification කියලා කියන්නේ කොහොමද අපි අවස්ථාවක් අඳුරගන්නේ? අවස්ථාවක් අඳුරගන්නේ entrepreneur කියන කෙනා මොකක් හරි ප්‍රශ්නයක් දිහා බලන්නේ අවස්ථාවක් විදිහට කියලා කියවනේ. එතකොට අපි අවස්ථාව අඳුරගන්නේ අපි බලනවා customers ලාගේ තියෙන ප්‍රශ්න මොනවද? ඒවට solutions මොනවද කියලා. අන්නේ ප්‍රශ්න සහ solutions තමයි අපේ opportunity එක වෙන්නේ. එතකොට මේකේ දීලා තිනවා සෙනාරියෝ එකක්. අ මේකේ කියනවා green energy startup එක launch කරන්න හදනවා. ඒක ගැන තමයි අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ. explain how desertification with the status quo can lead to identify opportunities. මෙන්න මේ දැන් status quo කියලා කියන්නේ currently situation. දැන් තියෙන තත්ත්වය කොහොමද අපි අවස්ථාවක් බවට පත් කරගන්නේ? අන්න ඒ වගේ දෙයක් තමයි අහන්නේ. එතකොට dissatisfaction with the current system help ඒ කියන්නේ opportunities අඳුරගන්න current system එකේ තියෙන dissatisfaction එක තමයි අපි අවස්ථාවක් හදාගන්න. දැන් current situation එකේ තියෙන කියන්නේ ප්‍රශ්නත් එක්ක අපි අලුත් අවස්ථාවක් ගොඩනගා ගන්න. අන්න ඒක කොහොමද වෙන්නේ කියලා තමයි මේ කියන්නේ. දැන් මේ green energy එකේ බැලුවහම electricity cost එක වැඩි, pollution එක වැඩි, ඊට පස්සේ access එක limit වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අන්න ඒ ප්‍රශ්න ටික තමයි අපි මේකදී අවස්ථාවක් බවට පත් කරගන්නේ. කස්ටමර්ගේ pain points ටික තමයි අපේ business එකට lead එක වෙන්නේ. ඊළඟට මොකද ඉනර්ප්‍රනියර් ගයිඩ් එකේ කියන විදිහට ඉනෝවේෂන් එක්කනේ අපි අලුත් බිස්නස් එකක් පටන් ගන්න. එතකොට කස්ටමර්ගේ ප්‍රොබ්ලම් එකට අපි අලුත් සොලියුෂන් එකක් ඉනෝවේෂන් එකක් නව අයිඩියා ඒ කියන්නේ අලුත් අයිඩියා එකකින් අපි මේ ප්‍රශ්නේ විසඳනවා. අනේ විදිහට තමයි කරන්ට් සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න අපේ අවස්ථාවක් බවට පත් කරගෙන බිස්නස් එක ගොඩනගා ගන්න. ඊළඟට දෙවෙනි කියහනවා how they can evaluate whether their idea incremental or disruptive වෙන්නේ කොහොමද කියලා. incremental කියලා කියන්නේ ඒකේ වෙන්නේ පොඩි improvement එකක්. කියන්නේ ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි disruptive කියලා කියන්නේ ඒකේ වෙනස්ම කියන්නේ පවතින සිස්ටම් එක එහෙම් පිටින්ම කන පිට හැරෙනවා වගේ දෙයක්. ලොකු චේන්ජ් එකක් වෙනවා එතනදී. එතකොට දැන් මේකේ ගත්තාම green energy startup එකේදී solar panels තියෙන. අන්න ඒවයි චූටි වෙනස්කම් කරන එක තමයි incremental innovation එක කියලා කියන්නේ. disruptive innovation කියලා කියන්නේ ලොකු වෙනසක් කරනවා. new way that change the market. ඒ කියන්නේ මාකට් එක change කරන අලුත් දෙයක් සිද්ධ වෙනවා. අලුත් දෙයක් අපි කරනවා. අලුත් කියන්නේ innovation එක අපි අලුත්ම දෙයක් කරන එක තමයි disruptive එකේ. incremental එකේ වෙන්නේ small improvement එකක්. මේක more change. එතකොට උදාහරණයක් විදිහට දැන් සෝලාර් පැනල්ස් ඕන තැනක් ගන්න තියෙනවා. අපි සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකට ලෝ කොස්ට් එකට සෝලාර් පැනල් එකක් හඳුන්වලා දෙනවා මාකට් එකට. මේක ගෙවාගෙන යන්න පුළුවන් ක්‍රමයකට අන්න ඒ වගේ දේවල් ඇඩ් කරලා අනිත් දැන් අපේ තියෙන සෝලාර් පැනල්ස් එක බැලුවාම ඊට වඩා වෙනස් වෙන විදිහට ඇයි මේක විශේෂ වෙන්නේ? ලොකු වෙනසක් කළා අපි මාකට් එකට අපේ ප්‍රොඩක්ට් එක හඳුන්වලා දෙනවා. අන්න ඒකට කියනවා ඩිස්රප්ටිව් ඉනෝවේෂන් එක කියලා. අලුත්ම අදහසක්. ඉන්ක්‍රිමෙන්ටල් ඉනෝවේෂන් කියන්නේ පොඩි අයිඩියා එකක්. අලුත් අදහස පොඩි ස්මෝල් ඉම්ප්‍රූව්මන්ට් එකක් ඒකෙන් වෙන්නේ. ඩිස්රප්ටිව් ඉනෝවේෂන් එකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. කොහොමද අපි කස්ටමර්ගේ ඉන්ට්‍රෙස්ට් එක දැනගන්න ටෙස්ට් කරගන්නේ කොහොමද? අපිට පුළුවන් ඉන්ටර්වියු එකකින්. ඒ කියන්නේ යාළගේ ප්‍රශ්න අපි ඩිරෙක්ට්ම යාළත් එක්ක කතා කරන්න. ඒකෙන් අපිට පුළුවන් එයාලගේ දේවල් අඳුරගන්න. ඉන්ටර්වියුස් ඊළඟ ප්‍රොටෝටයිප් ටෙස්ටිං. ප්‍රොටෝටයිප් කියන්නේ MVP. MVP කියලා කියන්නේ මිනිමම් වයලබල් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ මිනිමම් වයලබල් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ අපි අපේ ප්‍රොඩක්ට් එක මාකට් එකට ටෙස්ට් කරන්න දෙන සාම්පල් වර්ෂන් එකක්. එහෙම සිම්පල් වර්ෂන් එකක් දීලා සාම්පල් එකක් කස්ටමර්ස්ලාට දීලා ඒකේ තියෙන ෆීචර්ස් ගැන ෆීඩ්බැක් එකක් අපි යාළගෙන් ගන්න. අන්න ඒකත් එක්ක අපි
අපේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය මේ මාකට් එකට දෙන්නේ කොහොමද කියන එක තීරණය කරනවා. ඒකට තමයි කියන්නේ MVP කියලා. එතකොට අපිට කස්ටමර්ලගේ ඉන්ටරෙස්ට් එක, ෆීඩ්බැක් එක දැනගන්න පුළුවන්. ඉන්ටර්විව් වලින් එහෙම නැත්නම් ප්‍රොටෝටයිප් ටෙස්ටිං එකේ MVP මිනිමම් වයරබල් ප්‍රොඩක්ට් එකක් මගින්. ඊළඟට අ කොහොමද දැන් how they should decide whether proceed with opportunity. දැන් මේ opportunity එකත් එක්ක අපි මේ අපේ product එක තවදුරටත් කරගෙන යනවද නැත්නම් ඊට වඩා දියුණු improve කරන්න ඕනිද? මේ දේවල් තීරණය කරන්නේ කස්ටමර්ගේ demand එක අනුව. කස්ටමර් කොහොමද අපි අපේ product එකත් එක්ක එයාලා මොනවද කස්ටමර් මොනවද අපිට දෙන demand එක? එයාලගේ ප්‍රශ්න විසඳෙනවද අපේ product එකේ? අපි value එකක් creation කළාද? කියන්නේ එයාලගේ ප්‍රශ්නෙට අපේ ප්‍රොඩක්ට් එකෙන් වැලියු එකක් හම්බුණාද? එතකොට දැන් ටෙක්නිකල් ෆයිනෑන්ෂියල් විදිහට අපේ ප්‍රොඩක්ට් එකෙන් එයාලට බෙනිෆිට් එකක් තියෙනවද? පහසුවක් තියෙනවද? ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ දැන් පවතින එක්සිස්ටිං සොලියුෂන් එක ඇයි අපේ පද්ධතිය විශේෂ වෙන්නේ? කම්පිටිව් වෙන්න ඕනේ. අනිත් දේවල් එක්ක තරම් කරලා අපේ ප්‍රොඩක්ට් එක විශේෂ වෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් එක බලලා තමයි අපේ පද්ධතිය තවදුරටත් මේ විදිහටම පවත්වාගෙන යනවද? එහෙම නැත්නම් තවදුරටත් දියුණු කරන්න ඕනිද කියලා තීරණය කරන්නේ.